නෝකෝල් වවන සාර්ථකම ක්‍රමය පිළිබඳ වීඩියෝ එකක් අපි අරන් ඇවිල්ලා තියෙනවා වගා සංග්‍රාමයෙන්. මේ ක්‍රමය ඉතාම පහසුයි. ඕනෑම කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඊළඟට ගෙදර තියෙන බෝතල් පරණ දේවල් පාවිච්චි කරලා අපිට මේ වගාව කරන්න පුළුවන්. මේ බලන්න මේ විදිහට බෝතලයක් අරගෙන මේකේ මේ ඉහළ කොටස අපි පාවිච්චි කරනවා පැල හිටවන්න. එතකොට පල්ලෙහා කොටස අපි මේ පොහොර දාන්න සකස් කර ගන්නවා. මේ විදිහට රෙදි කෑල්ලක් අපි මේ විදිහට ගත්තාම මේ රෙදි කෑල්ල දිගේ පොහොර මේ පැලේට ලැබෙනවා. ඊළඟට වැදගත් දේ තමයි මේ පස් සකස් කරගන්න. සාමාන්‍ය පස් 140ක් 10 130ක් කොම්පෝස්ට් 130ක් එකතු කරලා මේ පස් මිශ්‍රණය සදා ගන්න. මේ පස් මිශ්‍රණයේ තමයි අපි මේ පැල මේ හිටවන්නේ. අපි බීජ නෝකෝල් බීජ ඔයාලට ගන්න පුළුවන්. බීජ මධ්‍යස්ථාන තියෙනවා, රජයේ තියෙනවා, පෞද්ගලික ඒවාත් තියෙනවා. ඕනම තැනකින් හොඳ බීජ ටිකක් තෝරගෙන ඔයාලට මේ විදිහට පැල කරගන්න පුළුවන්. බලන්න මේ පස් මිශ්‍රණය මේ විදිහට ඉහළ කොටසට මේ විදිහට දාලා අපිට පුළුවන් මේ නෝකෝල් බීජ මේ විදිහට පැල කරගන්න. සාමාන්‍යයෙන් දින 7ක් වෙනකොට මේ විදිහට පොඩි පැල අපිට දා ගන්න පුළුවන්. සාමාන්‍ය හොඳට වර්ධනය වුණ පැලය තමයි අපි වාජනය ඉතුරු කරන්නේ. මේ දවස් 45ක් විතර වෙනකොට මේ විදිහට පැලේ වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් දවස් 60ක් වෙනකොට අපිට මේ නෝකෝල් වල වර්ධනය හොඳට දැක ගන්න පුළුවන්. දින 80ක් විතර වෙද්දී හොඳ වර්ධනයක් තියෙනවා. මේ වර්ධනය වෙන කාලේ කුමීන්ගෙන් මේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒකට අපි දීලා තියෙන කුමි විකර්ෂක. එතකොට කුමි කියලා කමෙන්ට් කරොත් ඔයාලට ඒක ගන්න පුළුවන්. ඊළඟට පොහොර කියලා කමෙන්ට් කරොත් ඔයාලට ගන්න පුළුවන් අපේ පොහොර. ඇත්තටම අපේ පේජ් වල මේවා තියෙනවා. මේ කිසි දෙයක් හංගලා කොහෙවත් නැහැ. ඔයාලට ඕනම අපේ පේජ් එක බැලුවොත් අපේ පේජ් එකේ ওই දියර පොහොර විස්තර ඔක්කොම දීලා තියෙනවා. එතකොට කුමි විකර්ෂක ඒවත් අපි දීලා තියෙනවා. පස් මිශ්‍රණත් දීලා තියෙනවා. අපි හැම වෙලේම වගාමලු සහ පෝච්චි වලට ගන්නේ සුපිරි පස් මිශ්‍රණේ. එතකොට මේ එක එක පැල අනුව ඒ වගේ පස් මිශ්‍රණේ පොඩ වෙනස් වෙනවා. නමුත් ඒ සුපිරි පස් මිශ්‍රණේ ඕනෑම වගාවකට ගැලපෙනවා. මේ බලන්න මේ විදිහට අපිට හොඳ පරදාවක් ගන්න පුළුවන් මේ නෝකෝල් වලින්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න